ඔන්න යාළුවනේ එකමත් එක කැලේක හිටියා මායා බලෙන් ඕනිම වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන වඳුරු රාළ කෙනෙක්. හැබැයි මේ වඳුරු රාළ දඬුවමකට යටත් වෙලා තමයි හිටියේ. ඔහොම දවස් ගෙවිලා යද්දී එක දවසක් වඳුරු රාළට ඇහෙනවා කවුරු හරි කෑ ගහන සද්දයක්. මොකද්ද ඊ ඇහෙන සද්දේ? කවුරු හරි උදව් ඉල්ලලා කෑ ගහනවා නේද? වඳුරු රාළට කවුරු හරි උදව් ඉල්ලලා කෑ ගහන සද්දය ඇහුණා. ඊට පස්සේ වඳුරු රාළ සද්දය ඇහෙන පැත්තට යන්න පිටත් වුණා. අනේ මට උදව් කරන්න. මගේ අත හොඳටම තුවාල වෙලා තියෙන්නේ. මේ මෝහාමිනේ උදව් ඉල්ලලා තියෙන්නේ. මොකද උනේ මෝහාමිනේ? අනේ වඳුරු රාළේ මගේ පස්සෙන් ලොකු කොටියෙක් ආවනේ. මම පණ බේර ගන්න දුවනකොට පල්ලමකට වැටිලා මගේ අත හොඳටම තුවාල වුණා. මම අමාරුවෙන් කැලේ මැද්දට ආවේ උදව්වක් ඉල්ලගන්න කෙනෙක් හම්බ වෙයි කියලා හිතාගෙන. මට ඇහුණා මෝහාමිනේ කෑ ගහන උදව් ඉල්ලලා. ඒක තමයි මම මේ පැත්තට ආවේ ඉක්මනට. කො බලන්න තුවාලේ. තුවාලේ හොඳට වැඩිලා නේද? කොයිද මම ඔක සනීප කරන්නම්. මෙහෙම කියලා වඳුරගේ මායා බලෙන් මුවහාමිනේගේ තුවාල සනීප කළා. කොහොම හරි මුවහාමිනේට හරියම සතුටුයි. මුවහාමිනේ වඳුරු රාළට ස්තුති කරලා එතනින් පිටව ගියා. කාලෙකින් දඩේමේ යන්න බැරි වුණා මට. අද නම් දඩේමේ යන්න හොඳ දවසක් වගේ. ගියා නම් ඇති වෙන්න මස් ටිකක් හොයාගන්නත් පුළුවන් මට. ඉක්මන් කරලා ගියොත් රැ වෙන කලින් එන්න පුළුවන් වෙයි. මොකද්ද? ආයේ දඩේමේ යන්න? මතක නැද්ද එකපාරක් දඩේමේ ගිහින් උන වින්නැහියා? අර කොටි හපුවගෙන් බොහොම අමාරුවෙන් නේද බේරුනේ? අනිත් එක ඔය අහිංසක සත්තු මරාගෙන කාලා මොන අපායක යන්නද මන්දා? මේ හේන් කුඹුරු ටික මදිද අපිට ජීවත් වෙන්න? ආයෙ මන් කිව්වයි කියන්න එපා. එදා ඉතින් පොඩ්ඩක් වැරදුනා තමයි. එහෙම කියලා හැමදාම කොටිට අහුවෙන්නේ නැහැ. අනිත් එක මස් ඩිංගක් කන්න නැතුව මගේ ඇඟටත් හරිනේ. හාමිනේ කෑ ගහන්න නැතුව ඉන්නකෝ. හාමිනේට කන්න බැරි නම් නිකන් ඉන්න. මම ගෙනහල්ලා මමම උයාගෙන කන්නම්. උයන්න බැරි නම් අමුවෙන් කන එකයි ඇත්තේ. මම කොහොමද අහිංසක සත්තුන්ගේ මස් කන්නේ නෑනේ. හරි ඔය කතා වැඩක් නෑ මම යනවා. යක්කාරයා දුන්නු ඊතල අරගෙන කැලේ පැත්තට යන්නට පිටත් වුණා. ටික දුරක් කැලේ ඇවිදගෙන යනකොට පුදුම දෙයක් තමයි වෙන්නේ. දඩයක්කාරයා උගලකට අහු වෙනවා. මේ මොකද්ද මේ උනේ? කලින් දඩේමේ ඇවිල්ලා මං අටවපු උගලට මාවම අහු වුණා නේද? දැන් කොහොමද මම මෙතනින් බේරෙන්නේ? මට නම් දැන් මෙතනින් ගැලවීමක් නෑ වගේ. මේ වෙලාවේ මායාකාර වඳුරු රාළ මේ අසලින් කෑම හොයාගෙන යන ගමන් තමයි හිටියේ. තමුම්ම අටවපු උගලට තමුම්ම අහු වුණා නේද? මොනවා? කතා කරන වඳුරෙක්? අනේ වඳුරු රාළේ මාව මෙතනින් බේරගන්න. මම වඳුරු රාළගෙන ඕනි දෙයක් කරන්න. තමුන් ආයේ සතුන්ට කරදර කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් මට පුළුවන් තමුන්ව ඔතනින් බේරගන්න. හා වඳුරු රාළේ මම පොරොන්දු වෙන්නම්. ආයේ මම සතුන්ට කරදර කරන්නේ නැහැ. අනේ මාව මෙතනින් බේරගන්න. වඳුරු රාළ මායා බලය පාවිච්චි කරලා දඩයක්කාරයා උගුලෙන් බේරගත්තා. හරි පුදුමයි. වඳුරු රාළට කොහෙන්ද මායා බලයක්? අනේ වඳුරු රාළේ මටත් ඔය මායා බලය ටිකක් දෙන්නකෝ. එක් බලය ගන්න විදිය මම කියන්නම්. හැබැයි පොරොන්දු වුණා වගේ හොඳ වැඩ විතරයි කරන්න ඕනේ. හරි වඳුරු රාළේ මම හොඳ වැඩ විතරක්ම කරන්නම්. අනේ මට කියන්නකෝ කොහොමද ඔය මායා බලය හම්බුනේ කියලා? අර ඈත පේන කන්ද මුදුනේ තියෙනවා ගල් ගුහාවක්. ඒ ගුහාව ඇතුලේ තියෙනවා නිල් පාට වතුර තියෙන මායා පොකුණක්. ඒකෙන් වතුර ටිකක් බිව්වට පස්සේ තමුන්ට මායා බලය ලැබෙයි. දඩයක්කාරයා වඳුරට ස්තුති කරලා ගෙදර ගියා. ගෙදර ගිහින් ඊළඟ දවසේම මායා පොකුණ හොයන්න යන්න ඕනි කියලා දඩයක්කාරයා හිතුවා. පහුවෙනිදා උදේම දඩයක්කාරයා
මායා පොකුණ තියෙන කන්ද පැත්තට යන්න පටන් ගත්තා. කොහොම හරි හොයලා දවල් වෙද්දි මායා පොකුණ හොයාගන්න දඩයක්කාරයාට පුළුවන් වුණා. පොකුණ දැක්ක ගමන් දඩයක්කාරයා ඉක්මනින්ම මායා වතුර ටිකක් බිව්වා. මායා වතුර ටික බොනකොටම දඩයක්කාරයාට මායා බලය ලැබුණා. කොහොම හරි මට මායා බලය හම්බුණා. දැන් මට ඕනි දෙයක් කරන්න පුළුවන්. හිතේ හැටියට දඩයම් කරන්න පුළුවන් දැන්. දැන් මට මායා බලය තියෙන නිසා වැඩි මහන්සි වෙන්නේ නැතුව සත්තු දඩයම් කරගන්න පුළුවන්. වෙනදා වගේ නෙමෙයි දැන් ඇති වෙන්න දඩයම් කරගන්න පුළුවන්. යන්න ඕනි කැලේ පැත්තට දඩයමේ. මෙහෙම හිතලා දඩයක්කාරයා කැලේ පැත්තට යනවා. කැලේ මැත්තට යනකොට දඩයක්කාරයා දකිනවා ලොකු ගෝනෙක් ඉන්නවා. මේ ගෝණ අල්ලගත්ත නම් මට මාසකට විතර ඇති. දැන් තමයි මගේ මායා බලය පාවිච්චි කරන්න හොඳම වෙලාව. මගේ මැජික් බලෙන් අර ගෝණව ගල් ගැසේවා. අනේ මොකද්ද මට වුනේ? මාත් වඳුරෙක් වුණා නේද? මං අර වඳුරාල කියන දේ අහන්න නැතුව නරක වැඩ කරපු නිසා නේද මං වඳුරෙක් වුනේ? දැන් ඉතින් මට හැමදාම වඳුරෙක් වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ කැලේට වෙලා. සිද්ධ වුණ දේවල් මායා වඳුරට දැනිලා මායා වඳුරා ඉක්මනින් ආව දඩයක්කාරයා හිටපු තැනට. වඳුරෙක් වුණ දඩයක්කාරයා ළඟට ආපු මායා වඳුරාල මෙහෙම කිව්වා. තමුන් මට පොරොන්දු වුණා නේද නරක වැඩ කරන්නේ නැහැ කියලා. මමත් කලින් දඩයක්කාරයෙක්. ඔය පොකුණෙන් වතුර බීලා තමයි මටත් මැජික් බලය හම්බුනේ. මමත් මැජික් බලෙන් නරක වැඩ කරලා තමයි වඳුරෙක් වුනේ. ඊට පස්සේ මම හොඳ වැඩ විතරක් කරන්න පටන් ගත්තා. දිගටම හොඳ වැඩ කළොත් විතරයි ආයෙ මිනිස්සෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මායා පොකුණට අධිපති දෙවියෝ මෙතනට එනවා. ඇහුණා නේද මේ වඳුරුරාල කිව්ව කතාව? වඳුරුරාල හොඳ වැඩ කරපු නිසා මම අද වඳුරුරාලව මිනිස්සෙක් කරනවා. තමුනුත් අද ඉඳන් හොඳ වැඩ කළොත් තමුන්ටත් මිනිස්සෙක් වෙන්න පුළුවන්. නැත්තම් හැමදාම වඳුරෙක් වගේ කැලේටම වෙලා තමයි ඉන්න වෙන්නේ. ඊට පස්සේ වඳුරෙක් වුණ දඩයක්කාරයා දිගටම හොඳ වැඩ කරන්න පටන් ගත්තා. ටික කාලයක් මෙහෙම දිගටම හොඳ වැඩ කරගෙන යද්දී පොකුණට අධිපති දෙවියෝ ඇවිල්ලා දඩයක්කාරයාව නැවතත් මිනිස්සෙක් කළා. අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න.